සුබ දවසක් සියලුම දරුවන්ට දෙමව්පියන්ට. ඉතින් myself තමන් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙන්න උදව්වක් විදියට තමයි වාක්‍ය 11ක් තියෙනවා මෙතන. ඉතින් ගම්වල ඉස්කෝල වලට ගියාම බොහෝ විට 3 වසර ඉඳන් 11 වසර වෙනකන් දරුවෝ ගත්තොත් එහෙම බොහොම දෙනෙකුට මේ තමන් ගැන කතා කරන්න බෑ. සහ අර කලින් කරපු වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න ටික ඇහුවොත් උත්තර දෙන්න බෑ. පුළුවන් දරුවෝ ඉන්නවා. එතකොට මේ වීඩියෝ එක ඒ බැරි දරුවන්ට 3 වසර ඉඳන් 11 වසර දක්වාම මේ වාක්‍ය ටික ලියලා පුරුදු වෙන්න මේ නිවාඩු කාලේ. එහෙනම් අපි යමු පින්තූරයේ තියෙන වාක්‍ය ටිකට. මුලින්ම තියෙන්නේ I am myself කියන්නේ තමන් ගැන. I am කියලා නමේ කොටස් දෙකක් ලියන්න. නම ලියනකොට පළවෙනි අකුර කැපිටල් ලියන්න ඕනේ. I am from දෙවැනි එක I am from ගමේ නම ලියන්න. ගමේ නම ලියනකොටත් කැපිටල් අකුරෙන් තමයි අපි පටන් ගන්න ඕනේ. තුන්වෙනි එක I am years old. years කියන්නේ අවුරුදු, old කියන්නේ වයස. එතකොට මට වයස අවුරුදු කීයද කියලා 7ද 8ද 9ද 6ද ඒ ටික ඒ වයස ලියන්න. ඉලක්කම දාන්න නැතුව ඉංග්‍රීසි වචනෙම ලියන්න. හතරවෙනි එක I'm a grade තමන්ගේ පන්තිය. grade 3ද grade 4ද grade 10ද ඒක ලියන්න. student of school කියලා තියෙනවා. එතකොට ඉස්කෝලේ නමත් ලියන්න. පස්වෙනි එක my father is Mr. තාත්තගේ නම ලියන්න. and he is a ඔහුගේ රස්සාව. he is a doctor, he is a teacher, he is a businessman, he is a farmer, he is a policeman, he is a army soldier, he is a army officer. ඔය විදිහට ලියන්න පුළුවන්. කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් සර්ට මැසේජ් එකක් දාලා අහන්න තමන්ගේ තාත්තගේ වෘත්තීය සිංහලෙන් ඉංග්‍රීසියෙන් දන්නේ නැති අය. පස්වෙනි එක හයවෙනි එක my mother is Mrs. අම්මගේ නමේ කොටස් දෙකක් and she is හුඟක් අයගේ ගෙදර වැඩ කරගෙන ඉන්නවා නම් house wife දාන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවා නම් business woman. තව වෙන jobs කරන අය ඊට අදාළ එක දාන්න. හත්වෙනි එක I have sister. sisters කියලා දාන්න සහෝදරියෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න අය. නැත්තම් no කියලා දාන්න පුළුවන්. and brothers. දෙන්නෙක් ඉන්නවා නම් two brothers. එක්කෙනා නම් one brother. නැත්තම් no brothers. my favorite subject ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්න කැමතිම විෂය. I am clever at ඔයා මොකටද දක්ෂ? I am clever at running දුවන්න දක්ෂයි. I am clever at singing ing form එකෙන් ලියන්න. මම ගීත ගායනට දක්ෂයි. ඒ දක්ෂ ඕන දෙයක් ඔයාට කියන්න පුළුවන්. My hobby is මගේ විනෝදාංශය. My future ambition is to be a future ambition අනාගත බලාපොරොත්තුව is වෙනවා be වෙන්නට. To be a teacher, to be a doctor, to be a businessman, to be a billionaire, to be a millionaire. ඔයගේ තමන්ගේ අනාගත බලාපොරොත්තු කියන්න පුළුවන් කියලා මේ වාක්‍ය 11 හොඳට ඉගෙනගෙන ඔබ මේ වීඩියෝ එකෙන් නම් ඒ ගැන ඉගෙන ගත්තේ. අපිට වොයිස් එකක් දාලා එවන්න මැසේජ් නම්බර එක දාන්න WhatsApp කරන්නත් පුළුවන්. එතකොට සර්ටත් සතුටු වෙන්න පුළුවන් ඔයා මේ වීඩියෝ එකෙන් තමන් ගැන කතා කරන්න ඉගෙන ගත්තා නම්. Have a nice day. සුබ දවසක්.